හෙලෝ කොහොඳ ඔයගොල්ලන්ට මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් welcome back to my YouTube channel. අදත් ඔයාලට පොඩි vlog එකක් අරගෙන තමයි මම ආවේ. මම දැන් ලන්ඩන් වල මගේ ටීචර් ට්‍රේනින් එකට ඉගෙන ගන්න ගමන් කරන දවසේ වැඩ ටික මොනවද? මෙහි ස්කූල් එක පන්ති කාමරයක් තියෙන්නේ කොහොමද? ඒ වගේ වෙන වැඩදවල් තමයි මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් මේ ඔයගොල්ලෝ දැක්කේ උදේට ඇවිල්ලා ටීචර්ස්ලා විදියට අපි ක්ලාස් රූම් එක arrange කරන්න ඕනේ. පළතුරු මොන හරි නරක වෙලා ඇම තියෙනවා නම් ඒගොල්ලන්ට ඒක අයින් කරන්න ඕනේ. මේ මම මගේ lesson එකට ලෑස්ති වෙන ගමන් ඉතින් PowerPoint presentation එකක් ඒකම flip chart එක ඒ වගේ හැමදේම තියෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ ළමයිගේ list එක හදලා ඒ වගේ දේවල් කරලා ඉතින් වැඩ කරනකම් පොඩි අකරතැබ්බත් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ පළවෙනි සෙෂන් එකේ උගන්වලා ඉවර වෙලා කැම ටිකක් කන විදිය. ඉතින් ලන්ච් එකට පොඩි කැම ටිකක් කන වෙලාව තමයි. ඊට පස්සේ ඔන්න දැන් හවස් දෙන මැත් සෙෂන් එක උදේ රීඩින් රයිටින් ඉවර කරලා ඉතින් මම මේ දවසේ මුළු දවසම ටීචින් කරන ගමන් කරන් තමයි හිටියේ. ඉතින් ඒවත් කරලා ඉවරලා ඊට පස්සේ මට ඔබ්සර්වේෂන්ස් තියෙනවා. ඉතින් ඒ ඔබ්සර්වේෂන්ස් වලට මම ලෑස්ති වෙන්න ඕනේ. ඒ ලෑස්ති වෙන ගමන් මම වෙන ක්ලාස් රූම් එකකට ගියා. මොකද මගේ ක්ලාස් රූම් එකේ මගේ මෙන්ටෝ ඒ කියන්නේ මට මාව ගයිඩ් කරන කෙනා මට හැමදේම කියලා දෙන කෙනා එයාට පොඩි මීටින් එකක් තිබුණා. ඒක නිසා මම වෙන ක්ලාස් රූම් එකකට ගිහිල්ලා ඉතින් මම මගේ ඊළඟ ලෙසන් එකට ලෑස්ති වුණා. ඒක DT ලෙසන් එකක්. ඒ කියන්නේ Design and Technology. ඉතින් UK වල ප්‍රයිමරි ටීචර් කෙනෙක් විදිහට දැන් මම ස්පෙෂලයිස් කරන්නේ ස්පෙෂල් এডুকেෂන් උනාට මෙහි අපි මුලදී හැමදේම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ වගේ තමයි ඇත්තටම අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට අපේ ප්‍රාථමික අංශයේ හිටියේ එක ශ්‍රේණියකට එක ගුරුවරයා ඉන්නේ. මෙහෙත් ඒ විදිහම තමයි. මොකද මම ඩුබායි වල ඉන්නකොට මට තියෙන වෙනස් අත්දැකීමක්. හැබැයි මෙහෙදී ප්‍රයිමරි ටීචර් කෙනෙක් වෙනකොට හැම සබ්ජෙක්ට් එකක්ම ඉගෙන උගන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ඒ සබ්ජෙක්ට්ස් ඉංග්‍රීසි වලින් දැනගෙන ඉන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. සමහර දේවල් තියෙනවා අපි ඉගෙන ගන්න ගමන් උගන්වන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි දැන් ලංකාවේ ඉඳන් මෙහෙට ආපුවාම අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් කරගන්න පුළුවන්. අපි මේ භාෂාවන් වලින් කියන්නේ උගන්වන්න පුළුවන් වේද? එහෙම නැත්නම් මේ විෂයන් උගන්වන්න පුළුවන් වේද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් මටත් නැතිුණා නෙවෙයි. ඉතින් හැබැයි මේකට අහකට පස්සේ මට තේරුණා අපිට මහන්සි වෙන්න පුළුවන් නම් අපිට දේවල් කරන්න පුළුවන් නම් අපි ආස කරන දේ අපි ආස කරන රටක ජීවත් වෙන ගමන් කරන්න බැරි නැහැ කියලා. ඉතින් අද දවසේ ඔය මගේ ගෙවන හැටි තමයි මම ඔයගොල්ලන්ට ගෙනාවේ. කියන්නේ UK වල ට්‍රේනින් වෙන ටීචර් කෙනෙක් විදිහට අපේ දවස ගෙවන්නේ කොහොමද කියන එක උදේ ඉඳන් දවස කිවෙන විදිය. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අවබෝධයක් එන්න ඇති කියලා. ඔයගොල්ලන් දැනගන්න කැමති නම් මම මේ දැනට උගන්වන්නේ මෙහි 2 වසර. ඒ කියන්නේ like year 2 ඒක තමයි මම කරගෙන යන්නේ. ඉතින් අදට එහෙනම් මම ඔන්න කියනවා ගිහින් එන්නම්. ආයිත් හම්බෙමු.